මෙසට නිකුත්තුන කැම්පස් පොතේ ඇත්තරම අවුල්ද අඩුපාඩු තියෙනවාද මේක ගොඩක් අය මෙහෙදි කතා කරන දෙයක් මම දැක්කා සෝෂල් මීඩියා වල ගෲප් වල ගොඩක් අය කතා කරලා තියෙනවා ඉතින් ඩිස්කෝ අවුලක් තියෙනවා කියලා මටත් උදේ අවදි වෙන කලින් ඉඳන්ම කෝල් එනවා මෙන්න මේ කලා විෂය තුල ඉතින් ඩිස්කෝ එක අඩංගු වෙලා නැහැ ඒකට මොකද්ද කරන්න කියන එක ගැන අහලා 2023 A level වල කට් ඔෆ් මාක් ඔෆිෂියල් ගන්න විදිය මම කියලා දෙන්නම් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ කට් ඔෆ් මාක් තිබ්බ නැතා කැම්පස් පොත අනිවාර්යෙන් ඔයා ගන්න කැම්පස් පොතේ තියෙන්නේ ඒ කැම්පස් වලට අදාළව තියෙන පාඨමාලා සහ ඒවට අදාළ විස්තරයන් ඒක පිළිබඳව ඔයාට අවබෝධයක් ගන්න සහ ඔයා ඉල්ලුම් කරන පාඨමාලා මොනවද කියන එක පිළිබඳව අවබෝධයක් ගන්න තමයි කැම්පස් පොතේ තියෙන්නේ මේ කැම්පස් පොතේ වෙන අඩුපාඩු නැහැ ඒ වගේ මතක් කරනවා මේ කට් ඔෆ් මාක් හැම අවුරුද්දම එකම තියෙන්නේ නැහැ ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා ගිය අවුරුද්දේ වැඩියෙන් ඉල්ලපු කට් ඔෆ් මාක් මේ අවුරුද්දේ අඩු වෙන්න පුළුවන් ඒ වගේම ගිය අවුරුද්දේ අඩුවෙන් ඉල්ලපු කට් ඔෆ් මාක් මේ අවුරුද්දේ වැඩි වෙන්න පුළුවන් ඒක තීරණය වෙන්නේ ඒ විෂයන් වලට ලියන ළමයි ප්‍රමාණය සහ ඔවුන්ගේ ලකුණු මධ්‍යයන් අනුව මේක එක්තරා ක්‍රමයකට ඉසෙට් ඩිස්කෝ එක හදනවා හරිද ඒක ඉතින් අපිට තීරණය කරන්න බෑ ගිය අවුරුද්දේ ඉසෙට් එකම මේ අවුරුද්දටත් බලපායි කියන එක පොඩි වෙනස්කම් වෙනවා ලොකුවට නෙවෙයි යම් තත්ත්වයන් තුල ඒක වෙනස් වෙනවා හරි හැබැයි ලොකු වෙනසක් වෙන්නේ නැහැ කලාතුරකින් ලොකු වෙනසක් වෙනවා හැම සැරේම ලොකු වෙනසක් වෙන්නේ නැහැ හරි ඒක නිසා මේකට ඔයා බය වෙන්න එපා මේ ඉසෙට් ඩිස්කෝ කොලේ නැහැ කියලා මම දැන් කියලා දෙන්නම් ඒක අපි ගන්න කොහොමද කියන එක. ඔයගෙන් මතක් කරනවා මේ ඔයගොල්ලෝ දැන් ඔය මේ කට් ඔෆ් මාක් වැදගත් නැහැ කියලා මම කියපු හින්දා මේ කට් ඔෆ් මාක් වැදගත් නැති විදිහට කැම්පස් ඇප්ලිකේෂන් ෆිල් කරන්න එපා. ඔයාගේ ඉසෙට් අගේට ගැලපෙන පාඨමාලාවන් බලලා ඒවට වැඩි පොඩ්ඩක් වැඩි ඉසෙට් අගයන් සහ ඊට සමානව ගිය ඉසෙට් අගයන් සහ ඊට අඩුවෙන් තියෙන ඉසෙට් අගයන් බලලා පිළිවෙලට කැම්පස් ඇප්ලයි කරන්න හරිද මොකද නැත්නම් එක ළමයෙක් මට කතා කරා 2022 වර්ෂයේ එයා ගුරුවරුන්ගේ කීමට එයාගේ ඉසෙට් ඩිස්කෝ එක 1.4යි තිබ්බේ එයා ගුරුවරුන්ගේ කීමට හොඳයි කියන විශ්වවිද්‍යාල වලට විතරක් ඇප්ලයි කරලා තිබ්බා මේක ඇත්තම කතාවක් හරිද ඉතින් අන්තිමේදී උනේ යාට එක විශ්වවිද්‍යාලයක්වත් ආවේ නැහැ ඒකයි මේ කට් ඔෆ් මාක් වල පොඩි වැදගත්කමක් තියෙනවා හොඳේ මුලින්ම ඔයා ugc.lk කියලා සර්ච් කරන්න ඊට පස්සේ උඩින් වෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ ලින්ක් එකට යන්න මේක UGC එකේ වෙබ්සයිට් එක මේකේදී යුනිවර්සිටි ඇඩ්මිෂන් කියන එක ඔයා ක්ලික් කරන්න ඊට පස්සේ පාතම තියෙනවා ඉසෙට් ඩිස්කෝ 2023 2024 කියන එක ඒක ක්ලික් කරන්න ඊට පස්සේ මේකේ ඉංග්‍රීසි හෝ සිංහල PDF එක ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට ඔයාට සම්පූර්ණ කට් ඔෆ් මාක් වලට දාලා PDF එක බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට දැන් ඔයාට කට් ඔෆ් මාක් ලබා ගන්න පුළුවන් වුණානේ. දැන් එච්චර ඔරු වෙන්න අවශ්‍ය නැහැ. ඕක බලලා ඕකම ඔළුවේ තියාගන්න එපා. දලා අදහසක් කරන් ඔයාගේ කැම්පස් ඇප්ලිකේෂන් ෆිල් කරන්න. ඊට කලින් කැම්පස් පොත හොඳට කියවන්න. ඔයාට මොකක් හරි අවුලක් තියෙනවා නම් හරිද? ගැටලුවක් තියෙනවා නම් මම කමෙන්ට් සෙක්ෂන් එකේ මගේ channel එකේ Gmail එක දාලා තියන්නම්. ඒකට Gmail එකක් දාලා තියන්න.